හරිනේ. මේකත් හදුවා. ඒකෙදි අපෙන් අහන්නේ වොලියම් එක. ඒකෙත් අපි මේ මූල ගන්න හොයා ගන්නවා. තුන ස්කන්ධය බෙදී මৌলিক ස්කන්ධය. ඒකෙන් හොයාගත්තා මූල ගණන එනවා. මේකෙදි මৌলিক ස්කන්ධය ගන්න 16 දෙකන්නේ ඔක්සිජන් කියන්නේ 16 දෙකක්. ඒක තේරෙනවනේ. එතකොට එතකොට 2.656 මූල ගණනක් ආවා. ඊට පස්සේ මෙතනදී අර PV සමාන NRT සමීකරණයට ආදේශ කරලා V නේ හොයන්න ඕන. ඒක දාලා මූල ගණන ආදේශ කරලා අන්තිමේදී උත්තර එනවා 62.97 ඩෙසිමීටර කියලා. මේක දාලා ඔව් බං. හරිය අවුලන්නේ. ඊළඟට යමුද ඔය ටයිම් එකක් කොහොමද ලියාගන්න? හැමෝටම ආවද උත්තර? ඊළඟ ගානක් හරි බං. බලන්නකො. 9 වෙනි ගාන.
හරිද ඇදුවට ඒක? හරිනේ අපි ඒක ඒකෙත් මම අර සමීකරණය ආදේශ කළ තියෙන ලීටර වලින් හැමතිස්සෙම අවුලක් නැහැ මේ මේකෙදි දැන් අපි සමීකරණ ලියාගත්තාම මේ කෙමිස්ට්‍රි වල මේ කොටස කැල්සියම් එකක් මේ කියන්නේ සමීකරණයේ බැලන්ස් නේ. ඒක තේරෙනවද? මේක අවුලක් නැද්ද? ඒ කියන්නේ අපිට මෙහෙම ඉස්සරහට අර ඉලක්කම් දාලා ඒව වෙනස් කරගන්න දෙයක් නැහැ නේ මේ සමීකරණේ බැලන්ස් නේ. ඒ කොටස තේරෙනවද කෙමිස්ට්‍රි වල තිබ්බ මතකද? කතා කරන්න ඔව් ඕකද? බා. හරි තේරෙනවා. ඒකින්ද එකට එක අනුපාතයෙන් තියෙන්නේ. මෙතනදී අපි කැල්සියම් කාබනේට් වල මේ මෞලික ස්කන්ධය හොයා ගන්න ඕන. ඒක මෙහෙම හොයා ඒ මතකන්නේ කැල්සියම් 46.8යි කාබන් 12.1 මේ අපි ඒ කාලේ ගත්තේ 12 මේ 40 එහෙමනේ ගත්තේ මේක මම දශම ස්ථානෙටම ගත්තා. එතකොට මෙතන 100 වෙන්නත් පුළුවන් නැත්නම් 100 100.9යි ඩිමෝල් වෙන එක එහෙම ගන්නත් පුළුවන් අවුලක් නැහැ ඒක. ඉතින් අපි කැල්සියම් කාබනේට් වල මවුල ගන්න හොයා ගන්නවා. එතකොට මවුල ගන්න එනවා 0.052 මවුල කියලා එනවා. ඊට පස්සේ මේ ඒකින්දම අපිට මේ එකට එක අනුපාතයෙන් තියෙන්නේ. එතකොට ඒ කැල්සියම් කාබනේට් වල මේ මවුල ගානම සමාන වෙනවා කාබන් ඩයොක්සයිඩ් වල මවුල ගාන. එතනදී කාබන් ඩයොක්සයිඩ් මවුල ගණනක් වෙනවා 0.052 මවුල කියලා. එතනදී ඊට පස්සේ ඉතින් අර අපිට පරිපූර්ණ වායු නියමයේ සමීකරණය එකට දාලා ගාන හදන්න තියෙන්නේ. එතනදී අපේ වොලියුම් එක නේ අහන්නේ. වී තනි කරගෙන මේ ටික ආදේශ කරා. මේ මෙතනදී මම අරගෙන තියෙන්නේ ලීටර් කියලා. මට එතනදී වැරදිලා මේ ඩෙසිමීටර වලින් මෙන්න මේ ආදී එනවා. මේක ආවද හැමෝටම? ඔව් බා. මේ අනික් කට්ටිය කොහොමද මම නම් කියන්නද? ආවනේ හැමෝටමනේ. අවුලක් නැහැ. කතා කරන්න ඉතින්. හරි හරි. අවුලක් නැහැ. මේ ඊළඟ ගන්නට යන්නේ. ලියා ගන්න මම මේක එහෙම PDF එක දාන්නම්කෝ group එකට. දහවෙනි එකත් කරන්නකෝ.
මේ පොඩ්ඩක් අර ආර්ගේ අගය ආදේශ කරනකොට පොඩ්ඩක් මේ මම දාලා තියෙන මගේ එකේ නම් 8.0 අර විදිහටම උඩ ගන්න විදිහට වැරදියට වැටිලා තියෙන එක. දාලා තියෙන්නේ. එතකොට මම ලීටර් කැපිලා යන විදිහටනේ ලීටර් වලින් දාන්න ඕන මම. ඔයාලා හදලා ඉවරද ගන්න? ලිසක උත්තරේ කීයද ආවේ? පොඩ්ඩයි ඉන්න. හරි. මගේ ගාන මම ඒක වැරදියට එල්ල තියෙන අර මේ 8.314 ඩෙසිමීටර වලින් ආදේශ කරලා ගන්න බෑ ඒක. නෙමෙයි. බිඳුව ඒ කියන්නේ අර කී අපි එන්නෝ ලීටර් මේ O2 මවුල ගන්න එන්නේ 59.65යිද? කාට හරි ආවද? මගේ මෙන්න මෙතන වැරදීමක් කරලා තියෙන මේ දැන් මේක මම දිගට මේ අර විදිහට හදලා තියෙනවා. ඒකෙදි මේ මෙතනදී අපි ගන්න ඕනේ 0.0 ඒකනේ. අයි ලීටර් කපා ගන්න ඕනේ අපිට. තේරුණාද ඒක? ආ ඉතින් මුලින්දම ගන්න කියලා දෙන්නම්කෝ. කට්ටිය. දැන් මේ සමීකරණේ තියෙනවානේ. දැන් අපි මේ සමීකරණේ තුලිත කර ගන්න ඕන. දැන් කලින් තිබ්බ විදියට නම් මේ අපිට ඒක බැලන්ස් නැහැනේ. ඒකදී අපි මෙතෙන්ට දෙකක් දානවා. එතකොට මේක ඇලුමිනියම් හතරක් තියෙනනේ. ඒකින්ද මෙතෙන්ට හතර දැම්මා. එතකොට ඔක්සිජන් මෙතන තුන වරක් දෙක හයක් වෙන්න ඕන හින්දා මෙතන දෙකක් දැනටමත් තියෙන හින්දා තුනෙන් ගුණ කරන එක. ඒකයි ලවුලක් නැහැනේ. එපාට ඒක තේරුණාද? සමීකරණ තුලත කරපු එක. පොඩ්ඩක් මැසේජ් එකක් ඒක හරි දාන්න. ඒක ඈ හරි බං. මේක හරි. ඒක ඊට හරි. පස්සේ සමීකරණ තුල තියෙන ඊට පස්සේ මේ සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ. දැන් අපිට මේකේ ලීටර වලින් දීලා තියෙන්නේ. එතකොට අපිට මේ මම මෙතනදිත් අර වැරද්දම කරලා මෙතන ඩෙසිමීටර් මේ ලීටර් දාලා තියෙන එකක්. මේක ඩෙසිමීටර වලින් මම දාලා තියෙනවා. එහෙම දැම්මොත් ගාන වර්ධිනවා. මේක ලීටර් තියෙන හින්දා අපිට ලීටර් කපා ගන්න ඕන හින්දා මෙතෙන්ට දාන්න ඕන අර 0.0.821. ඒකනේ දාන්න ඕන. තේරුණාද? ඔව් ඒක වදේ. අවුලක් නැද්ද? මේක 0.0 ඒක දාලා හදන්න ඕන මේක. එතකොට මේ මෙහෙම දාලා හදුවහම අපිට මේ ලීටර් කපා ගන්න ඕනේ. එතකොට සමීකරණ. එතකොට අපිට අන්තිම උත්තරේ මවුල විදියට එන්න ඕනේ. එතකොට මෙතනදී මේ ආපු මේ උත්තරේ වැරදියි. මෙතෙන්ට මේකට එන්න උත්තරේ කීයද? කාටද ආවේ ඒක? ආපු කෙනෙක් කියන්නකෝ මෙතෙන්ට ආපු වගේ. මෙතෙන්ට එන්න මේ මෙතෙන්ට ආපු වගේ. අපි ඉස්සෙල්ලා මේ හොයන්නේ ඔක්සිජන් වල. ඔක්සිජන් වල හොයලා මේ තුලිත සමීකරණය අනුව තමයි මේක හොයන්න ඕන. මෙතෙන්ට ආපු වගේ කාටද ආවේ? මම බලන්න. මෙතනදී මේ දැන් මේ තියෙන අගය බෙදන්න ඕන 24.1 නේ. සෝරි 24 නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මම ඉන්නකෝ. කේසර දාපු වගේද හැමෝටම ඇවිල්ලා තියෙන්නේ. කේසර
මම හැමෝටම පේන නේද දැන් ඩිරෙක්ට් නැති. ඔක්සිජන් මවුල ගන්න 0.0 එහෙම ගන්නක්ද ආයේ? බිංදුව දශම බිංදුව දෙකයි පහයි එක. 0.025 එකද? ෂුවර් නෑ. නැත්නම් අපිට මේක ලේසි මේ ලීටර් ඩෙසිමීටර් වලට හැරුවාම කීයද දන්නේ නැහැ නේ. පොඩ්ඩ ඒක බලුවා නම් ඊට වැඩිය ලේසි මෙතනදී. අන්තිම උත්තරේ ඩෙසිමීටර වලින් ගන්න එක. මම ඒක ලේසි නේ ඩෙසිමීටර් අර වල දාලා තමයි හැදුවේ බං. ලීටර එක ඩෙසිමීටර කීයද බං එතකොට එන්නේ? අපිට ලීටර එකක් සමානයි ඩෙසිමීටර. 10 ඍණ 3 නේද? ඔව් 10 ඇයි ඍණ 3 තමයි. මෙතෙන්ට එතකොට 10 ඍණ 3ෙන් ගුණ කරනවා නම් හරියන්නේ. ලකිනවා. මෙතනදී එතකොට මේ ලීටර් 15නේ තියෙන්නේ. මේක 10 ඍණ 3ෙන් ගුණ කරා නම් හරිනේ. ඔව් ඝන මේ වර්ග මීටරයක් සමාන වෙනවනේ අපිට ලීටර එකකට. එහෙමනේ ගන්න ඕනේ මේක. එතකොට මේ අන්තිමට එන උත්තරේ 10 ඍණ 3ෙන් ගුණ වෙන්නේ. මෙතනදී. ඔතන කිලෝ පැස්කල් මේ ATM කරාම කීයද ඇවිල්ලා තින්නේ? කිලෝ පැස්කල් ATM කරාම කීයද ආවේ අගේ ATM වලින්? මෙතනදී අපි ATM නැතුව මේ ඒ කියන්නේ මෙතන ඩෙසිමීටර වලින්ම මේ ලීටරනේ මම දාලා තියෙන්නේ. හරිද? ඔව්. මෙතන එතන මේ ලීටර වලින් දානකොට කිලෝ පැස්කල් ATM කරන්න ඕනේ නැද්ද? නෑ මෙතන වැරදිලා මම මෙතන ලියවිලා තියෙන්නේ ලීටර කියලා. මෙතන ඩෙසිමීටර්ම දාලා කරන්න බැලුවේ. ඒ කියන්නේ මෙතන ලීටරනේ තියෙන්නේ. ඒක නෙවෙයිනේ මෙතන මේ සමීකරණය බැලුවොත් මෙතන දැන් මම ඉන්නකෝ 15 ලීටරනේ තියෙන්නේ අපිට. හරිද? හරි හරි හරි. ඒක අපිට මේ ඩෙසිමීටර වලට හරවන්න නම් අර කිව්වාගේ 15 ගුණ කරන්න ඕන 10 ඍණ 3ෙන්නේ. මෙහෙමද හැදුවේ කේතර? ඔව් එහෙම තමයි හැදුවේ. ඔව්. එතකොට මේ 10 ඍණ 3ෙන් ගුණ වෙනවා. එතකොට මේ 15 ලීටර් 10 ඍණ 3 මෙතන ඩෙසිමීටරනේ එන්නේ. තේරුණාද? අවුලක් නැද්ද ඒක ඇල්ල? මෙතන ලීටර් නෙමෙයි එතකොට. එතකොට මෙතන මේ අර මම හැමතිස්සෙම අර වැරදියට ලියලා තියෙන මෙතන ඩෙසිමීටර එන්නේ. මේ සමීකරණය හැටියට ඩෙසිමීටර. එතකොට මෙතන ඩෙසිමීටරට මේ ඩෙසිමීටර කැපෙනවනේ. එතකොට මේක සුළු කරාම අන්තිමේදී උත්තරයක් මේ එන ගාන 10 ඍණ 3ෙන් බැලුවාම 0.0 අර කේසර කිව්වාගේ මොකක්ද 0.0.0.0.0.5 අන්න ඒක තමයි එන්න ඕන මවුල ගන්න. ඔක්සිජන් මවුල ගන්න සමානයි 0.0.0.5 9.78 එන්න ඕන මවුල ගන්න. මේක අවුලක් නැද්ද? මවුල ගන්න හේවල. මේක ආවද? මේ ගත්ත විදිය තේරුණාද? මේ ආපු වගේ 10 ඍණ 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. මම අර ලීටර් දාලා කරපු හින්දා ඒක වැරදුනේ. මේක ආවද හැමෝටම? ගත්ත විදිය තේරුණාද? හරි ඉස්සෙල්ලා ඩිංගුලි තේරුණාද?
ඔව් හරි හරි. ඒ අගේ ඉන්න ඕන. අනිත් කට්ටිය නෝ. ඊට පස්සේ ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ දැන් අපිට අහලා තියෙන්නේ මෙන්න මේකනේ. ඇලුමිනියම් ඔක්සයිඩ් එක. ඔබ දන්නේ මොකද්ද නම කියලා. ඒක මේ ගන්න සමීකරණය මේ තුලිත සමීකරණයට අනුව මේ මේක දෙකෙන් ಗುಣ වෙලා අයි තුනෙන් බෙදීමන්නේ වෙන්නේ. එතන මූල ගන්න හොයන්න අර කෙමිස්ට්‍රි වල මතකද? එතකොට මේ ආපු අගය දෙකෙන් ಗುಣ වෙලා ඒකයි තුනෙන් බෙදීමක් වෙන්නේ. එතකොට ආපු එන්නේ උත්තරේ පොඩ්ඩක් ඉන්න මම බලලා ඉන්න. එතකොට එන උත්තරේ 0.0.0.0.398ක්. මේ නාගයම 10 ඍණ 3ෙන් කියන්නේ මෙහෙම දැම්මත් හරි. ඉතින් අපිට මවුල ගණන බිංදු ගණන් වලින්ම ලියන්න ඕනේ නෑනේ. මේක 10 ඍණ 3 කියලා දැම්මම හරි. මේක ආවද? හරිද මේක? මේක ආවද හැමෝටම? අර ලීටර් ගත්ත හින්දා තමයි මේක වෙනස් වෙන්නේ. මෙතනදී අපි ඩෙසිමීටරම දාලා ගත්තා. මේක ආවේ නැද්ද? ආවද? මොකටද ඒ? මම මචං 3ෙන් ගුණ කරලා 2කින් බෙදලා තියෙන්නේ. ඒකෙන් එහෙමනේ අර මේ සමීකරණයට අනුව මේක දෙකෙන් ගුණ වෙලා මේක හරියනේ අවුල නැහැ දෙන්නේ. එතකොට හරි ඇතිව. පොඩ්ඩක් බලන්න. අනිත් අය මොකටද ඒ? ඔව් ඕක හරි. හරිනේ ආව. ඔව්. එතකොට දැන් ඊට පස්සේ අපිට ස්කන්ධය ගන්න ඕනේ මේ මූල ගණනින් මෞලික ස්කන්ධය ගුණ කරන්නනේ කරාම ස්කන්ධය එන්නේ. අර සමීකරණයට අනුව. අර සමීකරණය දැන් අපි එන්හෙව්වේ මේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය එන්නේ. අපිට දැන් ස්කන්ධයනේ අහන්නේ. එතකොට මූල ගණන ගුණ කරන්න ඕන මෞලික ස්කන්ධය. හරිද? ඒකින්ද අපි දැන් මේකේ මෞලික ස්කන්ධය හොයා ගන්න ඕනේ. ඇලුමිනියම්ගේ අපි ඒ කාලේ කියන්නේ මේක මම දශම ස්ථානයේ දැක්කේ මේක 27යි කියලා ගන්න පුළුවන්. මේක 26.9ට දැම්මේ. 27 දාම මෙතන 16ව තුනයි. එතකොට අපිට එනවා 100.96 නැත්තම් 101.96 ගන්න පුළුවන්. ඒකත් ගත්තා. ඊට පස්සේ ඒ නාගය අපිට ආපු මේ මූල ගණනින් ගුණ කරන්න ඕන. එතකොට එනවා මේක 10 ඍණ 3ෙන් අයිත් ගුණ වීමක් වෙන්නේ. 40.6 ගුණ කිරීම 10 ඍණ 3. ඒක දාගේ අන්තිම උත්තරේ. අවුලක් නැහැ නේ ඒකනේ හරිනේ. තේරුණාද ඒක? අනේ කියලා දෙන්නද මුලින්ම?
දැන් මෙතනදී අපි ඔක්සිජන් මවුල ගන්න හොයාගත්තේ මේ මෙන්න මේ යගයනේ 0.0.0.0.594නේ ඔක්සිජන් මවුල ගණන එන්නේ. ඒ ඔක්සිජන් මවුල ගණන දැන් මෙතන ඒ යගය 0.0යි ඒ යගයනේ මෙතෙන්ට එන්න ඕන මේකේ කෙලින් බලුවාම. හරිද? එතකොට මෙතනදී මේ මවුල ගන්න හොයන්න නම් මේ ආපු අගය දෙකෙන් ಗುಣ කරලා ඊට පස්සේ තුනෙන් බෙදුවා. නැත්තම් මේක තුනෙන් මෙතනදී ආපු ගණන තුනෙන් බෙදුවාම එනවානේ අගය. ඒක දෙකෙන් ಗುಣ කරාමනේ මේ ඇලුමිනියම් ගාන මවුල ගණන එන්නේ. තේරුණාද? මේ ඇලුමිනියම් ඒ අගය. තේසර එතනදී අවුලක් තියෙනවා මොකක් හරි. තේරුණාද ඒක? හරි බං හරි. සෝරි. ඔව්. අනිත් අයට ඒ ගාන අවුලක් තියද? දිල්මි අවුලක් තියද ඒ ගාන? තේරුණාද? ඕක කට්ටිය අද කතා නැහැ. දහමි දිනුවි මෙතනදී හරි ආයුෂ් හරි අවුලක් නැහැ. අවුලක් නෑ උදාරේක හරි. හරි අන්තිම උත්තරේ මේකනේ. එතකොට හරි. එතකොට යන් අපි 10නේ කරේ මේ. ඌ 10 කරේ. ඔව් 11 ගමු. මේ 11 12 දෙකම එක වගේ. මම 12 කරන්නේ නැහැ. 11 කරමු. මේකෙදි ලේසි අර මොකද්ද? හරියට සමීකරණ දාන්න තියෙන ඩෝල්ටන්. මේකෙදි අර මේ ප්‍රොපර්ටි ටේබල් එකෙන් තමයි ගාන අගය ගන්න තියෙන්නේ හැබැයි. මම අගය කියන්නම් ඕනනම්. මොකද? දැන් මේකේ අර ජලයේ මේ ප්‍රෙෂර් එක හොයන්න තියෙන ටේබල් එකෙන් මේ අගයන්නේ 2.72 දාලා ගාන හදන්නකො. ඒක කියලා දෙන්නද? ඒක හදන්න වෙලාවක් ඕනේ නැහැ. ඒක කියලා දෙන්න. දැන් මේකෙදි P total එක සමානයි ගාන අණුව මේ වියලි ස්කන්ධේ වෝටවලයි ඒ දෙක එකතුවටනේ මේ ඩෝල්ටන් ගෙනියම දාලා ඒකෙන් ගන්න තියෙන්නේ. ඒකට අපෙන් අහන්නේ වියලි වායුවේ මේ පීඩනේ. එතකොට අපිට P total එක දීලා තියෙනවා 94.4 කිලෝපැස්කල් කියලා. දැන් මේක ගන්න තියෙන්නේ මේ ප්‍රොපර්ටි